ඉතින් ඔයාලට මතකයි අපි කලින් වීඩියෝ එකේ කතා කළේ ඔයිල් ෆිල්ටර්ස් ගැන පොඩි හැඳින්වීමක්නේ. ඉතින් අද අපි ආවේ ඔයිල් ෆිල්ටර්ස් ගැන තවදුරටත් කතා කරන්න. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඩ්‍රයිව් ඇන්ඩ් ෂයින් ආයතනයේ සමන් ශ්‍රීලන්ත මහතා. අයිබෝන් සමන්. ඉතින් මට කියන්නකෝ මේ ඔයිල් ෆිල්ටර්ස් වලින් මොනවද වෙන්නේ? ඒක කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ? මට පොඩි හැඳින්වීමක් කරන්නකෝ ඒක ගැන. ඔයිල් ෆිල්ටර් එකකින් වෙන්නේ එන්ජින් එකේ තියෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා එන්ජින් එක ගෙවෙනවා කියලා. ඒ කියන්නේ ඇතුලේ කාබන් සහ කුඩා ලෝහ අංශු ගෙවිලා ඒක චූටි චූටි ඇහැට පේන්නේ නැති චූටි චූටි මේ කුඩු වගේ එක එනවා. ඒකට තියෙනවා කාබන් තියෙනවා, දුවිලි අංශු තියෙනවා. හැමදේම මේ ඔගේ මික්ස් වෙලා තමයි තියෙන්නේ. ඒකෙන් අපි කරන්නේ ෆිල්ටරෙන් කරන්නේ ඒක ෆිල්ටර් කරන එක තමයි කරන්නේ. මේ තියෙන වගේ ෆිල්ටර් එකක් කපපු කොටසක්. මේකේ තියෙනවා මේ වටේට මේ හිල් ටිකක්. මේ හිල් ටිකෙන් තමයි එන්ජින් එකේ පාවිච්චි වෙන කැරකෙන ඔයිල් එක ඇතුල් වෙන්නේ මෙතනින් තමයි. මේකෙන් ඇතුල් වෙලා මේ තියෙන ෆිල්ටර් එක මේක මේ පේපර් එකෙන් තමයි මෙයා බේරෙන්නේ. බේල මේක මේ මැදට එනවා. මැදට ඇවිල්ලා මැදින් තමයි ආයෙ නැවතත් එන්ජිමට ඔයිල් ටික කැරකිලා යන්නේ. මේ ෆිල්ටර් එකේ තියෙනවා තව එක කොටසක් දැන් නිකන් හරි මේ පේපර් එක වැඩ කරන්නේ නැති වුණොත් එහෙම ඒ කියන්නේ මේ පේපර් එක බැඳලා වැඩ කරන්නේ නැති වුණොත් එහෙම මේක තියෙනවා තව වෑල් එකක් මේක ඔටෝ යවෙනවා මෙහින් වැටෙන ඔයිල් ටික ආයි කැරකිලා ඉල මේකෙන් පෙරෙන්නේ නැත්නම් මෙතනින් මේ වෑල් එක ඔන් වෙලා ආයි මෙයා මැදින් අරන් යනවා. එතකොට එන්ජින් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි දැන් අපි කියමු කිලෝමීටර් 5000කින් ඉත ඔයිල් ෆිල්ටර් එකක් මාරු කරන්න ඕනේ කියලා. ඉතින් 10000ක් වුණත් දුවන්න පුළුවන් මේ වගේ හොඳ ෆිල්ටර් ගුණාත්මක ඔයිල් ෆිල්ටර් එකකින් කිලෝමීටර් 10000ක් වුණත් දුවන්න පුළුවන්. බාල එන්ජින් මේ ෆිල්ටර් එකක් දැම්මොත් මේ තියෙන පේපර් එක ජීය වෙලා යන්න පුළුවන්. එතකොට ෆිල්ටර් වෙන්නේ නැතුනහම එන්ජිමේ ශබ්ද වැඩි වෙන්න පුළුවන්. ඒකට අපි බලමු මොකද්ද මේ එන්ජිමේ ශබ්ද වැඩි කියලා. සමහරවිට ඔබේ ඔයිල් ෆිල්ටර් එකේ ඔයිල් ෆිල්ටර් වෙන්නේ නැතුව ඇති. හැබැයි හොඳම දේ ඉතින් අපි කිලෝමීටර් 5000න් ඔයිල් ෆිල්ටර් එක අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. ඉතින් අපිට ඩුප්ලිකේට් ෆිල්ටර්ස් උයි ඔරිජිනල් ෆිල්ටර්ස් උයි අතර වෙනස්කම කොහොමද අපි දැනගන්නේ කියලා පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්ද? ඔව් ඒ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් මේ මගේ අතේ තියෙන්නේ යුනියන් ජපන් ෆිල්ටර් එකක්. මේකේ ඔබට බලා ගන්න පුළුවන් ෆිල්ටරේ සයිස් එකටම ෆිල්ටර් එක මේ පේපර් එක තියෙනවා. ෆේක් එකේ හරියට ඒ කියන්නේ මේ ඔබට බලා ගන්න පුළුවන් මෙන්න ෆිල්ටර් තියෙන සයිස් එක. මේ වගේ චූටි ෆිල්ටර් එකක් තිබ්බහම ෆිල්ටර් වෙන්න අපිට ඇද්ද? නෑනේ. ඒක තමයි මේගොල්ලෝ මේ පේපර් එකේ ගණන් අඩු කරලා මේ ඔක්කොම අඩු කරලා මේ ෆිල්ටර් එකක් අපිට අඩුවට විකුණනවා. ඉතින් අපි අඩුවට ගන්නවා කියලා මේ වගේ ෆිල්ටර් එකක් අරන් දාලා අපේ වාහනේ එන්ජින් එක අපි සෞතු කරගන්න. අනිත් එක මේ පේපර් එකේ බලන්න වෙනස. පේනවද මේ මෙහෙට වැලි වැටි තියෙන්නේ. එහෙම පේපර් හිටින්න බෑ. පේපර් එකක් වුණාම හරි ඝනත්වයෙන් මේ වගේ හරියට කෙලින් තියෙන්න ඕනේ. මෙයා ක්‍රියාකාරීත්වයේදී සමහරට මේ පේපර් එක මෙහෙම ඇඹරිලා යන්න පුළුවන්. මොකද මේක රත් වෙනවනේ. මේ තියෙන මේ පේපර් මේක මෙහෙම කැරකෙන්න පුළුවන්. සමහරට ෆිල්ටර් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට මේ ෆිල්ටර් එක පුපුරන්න පුළුවන්. ඒකෙන් තමයි අපි හැම වෙලාවෙම කියන්නේ ගුණාත්මක බවින් යුත් තාක්ෂණයෙන් හොඳ ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න කියලා. ඒකෙන් තමයි මම නිතරම අපි යුනියන් ජපන් ෆිල්ටර් තෝරගන්නේ. ඉතින් අද දවසේ ගොඩක් කරුණු අපිට මේ ගැන කියලා දුන්නා. ඉතින් ශ්‍රීලන්ත මහතා බොහොම ස්තුතියි ඒ පිළිබඳව. ඉතින් ඔයාලගේ වාහන වලටත් යුනියන් ජපන් ෆිල්ටර්ස්ම ගන්න මතක තියාගන්න. වාහනේ ජපන් නම් හරිම ඔයිල් ෆිල්ටර්ස් යුනියන් ජපන් එකම අලි විනියෝජිතය වන DSL අපෙන් ISO තත්ත්ව සහතිකය ඇති හොඳම ෆිල්ටර්ස් යුනියන් ජපන් ෆිල්ටර්ස්.